ශ්‍රී ලාංකික කලාලෝකයේ අතිශය ජනාදරයට පත්වන තවත් දක්ෂ ස්වරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිලානි අබේවර්ධන. ඉතින් අතීතයේ ඉඳන් අතිශය ජනාදරයක් දිනු රංගනයට දායකුණ සිනමාපට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් වගේම සමහරක් චිත්‍රපටි වාරණයටත් ලක් වුණා. ඒ සමහර චිත්‍රපටිවල තිබුණු සමහරක් දර්ශන නිසාම තමයි. ඉතින් මේ මොන වුණත් ලංකාවෙන් පිට කාලයක්ම ජීවත් වුණ ඇමරිකාවේ වාසය කරපු ඩිලානි දැන් ආයෙමත් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ ලංකාවේ ලොකු වැඩක් කරන්න කියලා තමයි ඩිලානි නම් පවසන්නේ. ඇගේ උපන්දිනයත් පහුගිය 29 වෙනි දිනට යෙදිලා තිබුණා. ඉතින් ඒ විතරක්ම නෙමෙයි. ඇය වසර ගණනාවක්ම ලංකාවෙන් පිට ඇමරිකාවේ ජීවත් වෙලා එහි ව්‍යාපාර ගණනාවක් හිමි කාන්තාවක්. එහි ඩිල්වර්ල් කියන නමින් ලොකු ව්‍යාපාරයකුත් තියෙනවා. ඇයටම හිමි වෙච්ච. ඒ විතරක් නෙමෙයි. ඇගේ දියණියත් කසාද බැඳලා ඉන්නේ ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි. ඉතින් ඇමරිකාවේ ධනවත් ජීවිතයක් ගත කරපු ඇගේ ජීවිතයේ සුන්දර අවස්ථා කිහිපයක් තමයි මං අද ඔයාලට පෙන්වන්නේ.